සාර්ථක කරන්න සිදු වැඩ කටයුත්තක් තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් අසුන්ගෙන අපි ලෑස්ති වෙමු. ඒක ආරාධනා කරන සිදු දෙනාටම කොන්නොල්ලන්ට ටීම් එක ගන්න එකට යාළුවෝ ටික එකතු වෙලා ලස්සන මතක අලුත් කරගෙන අද රාත්‍රියේ අපි ආරම්භ කරමු. Thank you. සිදු දෙනාම ආරාධනා කරනවා අපි අසමු. මාසයක් තිස්සේ ප්ලෑන් කරන වැඩක් මේක. මේක අවුරුද්දක් තිස්සේ අවුරුදු 10ක් දවස් 365ක් තිස්සේ ප්ලෑන් කරමු. හරි අපූර්ව ලස්සන හරි ආදරණීය රාත්‍රියක්. ඉතින් අපි මේ රාත්‍රියට සියලු දෙනාම හරිම ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ අපි 25 මතක් කරන්න ඕනේ අද මේ අසුන්කර හරි ආදරණීය විදිහට අසුන්ගෙන සිටින්නේ ඉතින් සකලලා ලංකාවේ නැතිවල බොහෝ දුර පළාත්වල සේවය කරන ගම ඒ වගේම විශේෂ රටවලින් විශේෂයෙන්ම 25 වෙනි සයි සමහා ක්ලයින්ට්ස් දාගෙන සෑහෙන කොමිට්මන්ට් එකක් දීලා තමයි මේ
ඔව් ඉතින් ආයෙත් ආදරේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අවුරුදු 20කට ආපස්සට ගියාට පස්සේ මේ ආදරණීය යාළුකම් මේ ආදරණීය සුන්දර මතක ඒ චූටි මම හිතන්නේ 150ක් අවුරුදු 150කට යන ගමන් ඉන්නේ. ඒ කියන්නේ එහෙම ඉතිහාසයක් තිබුණ පාසල. ඉතින් මේ පාසලේ කොච්චර කට්ටිය ලෝකෙට ලංකාවට මේ විශ්වයෙන් එළිගන්නද? අසි වරම හිතෙන්නේ මේ ගාම් විශ්ව කොලෙජ් එකේ ඉන්න මොනවාරි මතක් කරගන්න බැරි මොනවද කියන්නේ? මට මේ අද ලස්සන කතාවක් කියනවා කියන්නේ. මම දන්නවා ලංකාවේ දිගම ගඟ. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඉගෙන ගන්න මහවැලි ගඟ ගැන මතක් කරනකොට පුංචි උල්පතකින් පටන් අරගෙන පාදක හැලහැප්පීම් දල් පරදී සියලු දේවල් හරි ලස්සනට ජයග්‍රහණය කරගෙන මහ සයුරට වැටෙනකම්ම මුළු ලංකාවම ශාස්ත්‍රීය කරගෙන හැම කුඹුරු යායකටම ශාස්ත්‍රීයත්වය බෙදා හරින්න තමයි මේ ගමන යන්නේ. අන්න ඒ වගේ තමයි අපි පාසල් භූමියෙන් පටන් ගන්න රිච්මන්ඩ් විද්‍යාලයේ පුංචි පාසල් භූමියෙන් අපි පටන් ගත්ත ජර්නි එක අද මේ වෙනකොට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්ට ශාස්ත්‍රීයත්වය බෙදා හරින්න තමන්ගේ ස්ථේතය බෙදා හරින්න යන රිච්මන්ඩ් පුරුදු ළමයි මේ අසන්නව අද අසන්නව සිටින්නේ. ලස්සන වචනයක් දෙන මේ පාසල කියන්නේ. ඔයාලට මේක මතකද? හරි ගාල්ලේ ආපුවම රිච්මන්ඩ් එකේ කොල්ලෙක් කියලා කිව්වම ලෝකෙ වටේ ඉන්නම රිච්මන්ඩ් මොකක්ද ඉස්කෝලේ ගිහම මේක ආඩම් වෙන්නේ රිච්මන්ඩ් කියලා කියන්නේ. මොකද මට මතකයි ඉස්කෝලේ කාලේ මම මේ පාසලට ඇවිල්ලා බේස් බෝල් ගහන්න. ඒ ග්‍රවුන්ඩ් එකේ අපි සෙල්ලම් කරලා තියෙන හරිම ලස්සන පරිසරයක් තියෙන පාසල. මේ රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ වගේම තමයි අධ්‍යාපන අංශයේ මේ සියලු ක්ෂේත්‍රවලින් ලබාගත්තේ කරුණු නම් ජයග්‍රහණ මේ සියලු දේවල් පදනම් කරගෙන රිච්මන්ඩ් විදුහල් මාතාවට හරි ලස්සන නමක් තියෙනවා. ගාලු අග්‍ර පාඨශාලාව. ගාලු අග්‍ර පාඨශාලාව. විදේශ වශයෙන් ගාලු බුහුමන් අරසන මේ සියලු දේ ලබමින් රිච්මන්ඩ් මාතාව අදට වසර 150කට ළඟාවෙන ගමන් වගේ හරි ආදරණීය ලෙස හරි සාඩම්බර ලෙස National floor to the wonderful dancing queen Sparrows. Mr. Isuru Chamal from the Dutch Maze. Alright, ඉතින් මේ විදිහට තමයි අපි මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්න ආශිර්වාදය ගන්න. ඒ ආශිර්වාදය අරගෙන ඔයගලන්ට අමතක කරනවන දවසක් රාත්‍රියක් එකමුතුව බවට පත් කරගන්නට අපි මේ විදිහට අපි ආශිර්වාදය අරගෙන අද ඉතින් වැඩි ලස්සනට කරගෙන යමු.
පොල්තෙල් පහන් සිවුරු දැල්වීම සඳහා සිතුම්පැතු උස් ගතිපැවතු මේ සියලු දේ තියෙන උස් මනසක් ඇති අයට විතරයි උස් තැන්වලට ළඟා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ උස් මිනිසුන් බිහි කරන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උස් අසුර හිමි ගරු විදුහල්පතිතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මිස්ටර් රුසිලු හේවා මන්දුම ඔබතුමාට ගෞරවාන්විතව ආරාධනා කරනවා රිච්මන්ඩ් පුතුන් 2005 දැක්ෂණයේ ආදරණීය රිච්මන්ඩ් පුතුන් අවතාරය සන්ධ්‍යාවක් සිදු වෙනාට රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී සංගමයේ බණ්ඩාරකාරික අසෙනද සිල්වා මහතා ඒ වගේම 2010 කණ්ඩායමේ සභාපති සචින් නිරාන් ගුරුගේ මහතා 2005 ඔබේ කණ්ඩායමේ අද දවසේ අභිනවයෙන්පත් වුණු සභාපතිතුමන් ලේකම්තුමන් බණ්ඩාරකාරිකතුමන් ඇතුළු කමිටු සමාජිකයින් ඒ වගේම හිටපු සභාපතිතුමන් ලේකම්තුමන් බණ්ඩාරකාරිකතුමන් ඇතුළු 2005 කණ්ඩායමේ සියලුම සමාජිකයින් ඔබ සියලු දෙනාගෙන කෙටි අවසරයක් පවරනවා. මුලින්ම මම ඊටම සතුටින් සුබ පතනා ඔබේ අවුරුදු 20ක සමරුම් අවස්ථාව මේ ආකාරයට ඊටම ඕනෑකමින් එකතු වෙමින් සමරන්නට යෙදුන අවස්ථාවට විද්‍යාලය විදුහල්පතිවරයා ලෙස උණුසුම් සුබපතන එකතු කරනවා. අගය කරනවා ඔබේ ඒකරාශී වීම ඔබේ එකතු වීම ඊටම සතුටින් එන්නගේ. ඒ වගේමයි 2005 කණ්ඩායම මට මේ පහුගිය කෙටි කාලයක් තුළ ඊටම හොඳින් දකින්න ලැබුණා විද්‍යාලයේ කටයුතු වල දෙන සහාය සම්බන්ධව සක්‍රියව සම්බන්ධ වෙමින් ඒ සියලු කාර්යවලදී සියලු දෙනාම නොවන කෙසේ හෝ මේ කණ්ඩායම නියෝජනය කරමින් එහි සහාය දුන් බව මට මතකය තියෙනවා. ඒ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ස්තුතිය පළ කරනවා ඔබේ සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒ වගේම එහෙම සම්බන්ධ වෙනා වගේම අපිට තියෙනවා ඉදිරියට ඒ වගේ විශාල ගුණයකින් විද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙන එකට හේතුව තමයි රිච්මන්ඩ් විද්‍යාලයේ සිය අභිමානවත් වසර 150 සමරුම් වසරටයි ළඟා වෙලා තියෙන්නේ ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සමරුම් දිගහැරිය යුතු ශේෂ්ත්‍රයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඔබ කණ්ඩායමක් හැටියට එකතු වෙමින් ඒ හැම කාර්යයකදීම කණ්ඩායමේ නියෝජනය කණ්ඩායමේ දායකත්වය පෙන්වමින් ඉදිරියට සම්බන්ධ වෙන්න කියලා ඒ ගෞරවණීයව ආරාධනා කරනවා කණ්ඩායම ලෙස. ඒ වගේමයි මේ කටයුතු ආරාධනා කිරීම සම්බන්ධව ස්තුතිය පළ කරනවා විශේෂයෙන්ම විදුහල්පතිවරයාට මෞඛාලී සංගමයට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිය පළ කරනවා සතුටින් ඔබේ කටයුතුට සම්බන්ධ වෙන්නේ කියන බව දැනුවත් කරනවා. ඒ වගේමයි අවසාන වශයෙන් ඔබේ සියලු දෙනාගේ ජීවිත කටයුතු තාමදී සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ එකතුව දිගටම පවත්වාගෙන දසහා කණ්ඩායම හැටියට ඉදිරියට මේ එකමුතුව පවත්වාගෙන යමින් ඒ තුලින් කරලා විද්‍යාලයට හැකි උපරිමයෙන් සහාය දෙන්න විද්‍යාලය කටයුතු සහාය දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් නැවත වරක්
ඔබේ කටයුතු සතුටින් අගය කරමින් වැඩි වේලාවක් ගන්න ඕන නැහැ මෙවැනි කටයුතු වලදී ඇමතුම් සඳහා ඉතාම කෙටි වේලාවක් තමයි ගන්න ඕන. නැවත වරක් සුබ පතනවා සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. Silva, Treasurer, Mother, OBA. Thank you. සුබසන්ධ්‍යාවක් සියලුම දෙනාට. ගරු විදුහල්පතිතුමා ඒ වගේම 2010 කණ්ඩායමේ සභාපති ශෂි විහරාන්දුගේ වගේම දෙකම් අසන්තේ හිටියවා ඇතුළු ඒ වගේම 2005 කණ්ඩායමේ අභිනවයෙන් පත් වුණු සභාපතිතුමා අසල congratulations අසල දුසිතෙන් අතරම අවුරුදු 20ක් කියලා කියන්නේ පොඩෙන්ටින් අවුරුදු 20ක් කියන වයසයි කියලා කියන මෙහෙම වයසයි කියනකොට අපි මාර වයසයි මොනතරද මගේ වයසම තමයි ඒක නිසා ඉතින් වයසක් නෙවෙයි හැබැයි ඉස්සරහදී මේ කිසි සමයක් අතරම ආදිශ සංගමේ මේ දැනුම ලැබෙලා දේවල් කරනවා ඒ සඳහා මම හිතනවා මෙතන ඉන්න දැනට ඉන්න අයට ඒ කියාව තියෙනවා Mr. Asela De Silva, Treasurer, Mother OBA. වගේම විද්‍යාඥ වෙනුවෙන් මේ කරන සේවාවට සහ ඒ කරන කැපකිරීමට හැමෝටම බෑ. ඉස්කෝලේ ආපු පළවෙනි දවස් චුට්ටක් කර මතක ගන්න. නිකන් මතක කියන්නේ පළවෙනි දවස් මතක නෑ. මට මතකත් නෑ පළවෙනි දවස් කොහොමද කියලා. නමුත් පළවෙනි දවස් ටික ඔයගොල්ලෝ මතක කරන්නේ මම දැන් ඔයගොල්ලෝගේ වයසත් එක්ක මෙහෙම අපිට පුළුවන් නම් මේ මතකේ එහාම යවන්න චුට්ටක් මතක කරගන්න. ඒක වැරදි කතාවක් වුණා. ඒ නෑ මම හිතන්නේ නෙමෙයි. ඔයගොල්ලෝගේ වයසත් එක්ක කිසිම කතාවකට එකගයිද? නෑ. කොච්චර වයස ගියා තාම තරුණ හදවත් තියෙන රිච්මන්ඩ් බැච් එක තමයි 2005 කියන්නේ උඹා. මගේ කතාවට විරුද්ධයි. මම හිතන්නේ හෂි මම හිතන්නේ අද ගාල්ලේ කිව්වා මගේ පැත්තට මේ පැත්තට දීලා දැල්සේ. කමන්නේ එහෙම තමයි. මම කියන මට ගොල්ලෝ මතකද? එහෙම අපිට මතක කියවන්න පුළුවන්. චුට්ටක් මතක් කරන් අයියන් දෙන්න මාත් මතක් කරගන්නවා. පළවෙනි දවස ඇඬුවා මම නම් ඇඬුවා. අම්මගේ ඉල්ලුණා. ඉස්කෝලේ යන්න බෑ කිව්වා. එහෙමනේ. එහෙම ඇති මෙතන බහුතරයක් එහෙම ඉන්නේ. දැන් පහවසනවා කියන මතකයක් තියෙනවද මොකක්ද? නෑ ඒ කාලේ මතකයක් නෑ ශිෂ්‍යත්වයට පාඩම් කරනවා. එකට ඉස්කෝලේ ගියා එකට ක්ලාස් ගියා අම්මට එක්සෑම් ලිව්වා එහෙම. හැබැයි අන්තිම දවස් ටික කොහොමද? ඒ රෝල් කාලේ මතකද? යාළුවෝ වන්දාගෙන කෑ ගහගෙන ඒ අඬපු ඇටික මතක සතර හැරි දෙක තමයි මේ ලෑස්ති වෙන්නේ. මිස්ටර් සිසිරා කුමාර. මිස්ටර් සිසිරා කුමාර ආරම්භ කරනවා. Next, Mr. Chamara Asaka. Mr. Chamara Asaka ඔබතුමා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබතුමා වෙනුවෙන් ත්‍යාගය ලබාගෙන ඉදිරියට ගියා. අනිවාර්යෙන් the highest ticket seller එකට ජයග්‍රහණය ලබන්නේ කවුද? Mr. Hiranya Kulasikha. Mr. Hiranya Kulasikha මේ වෙලාවේ මෙතන ඉන්නවා. Mr. Hiranya Highest sponsorship collector Mr. Dinesh Vijayasekara. Mr. Dinesh Vijayasekara. මේ තමයි පාසල් නාතාව වෙනුවෙන් ඉඳලා බහලා මහන්සි වෙලා මම හැමෝම මහන්සි වුණා. ඒ අතරේ විශේෂයට අපි විශේෂ විදිහට ලබා දෙනවා.
මේ award එක පිළිනමන්න අපි ආරාධනා කරනවා Mr. Kasur Kalloluwa President 2005 Group. Salu vilas, des masala sal, talit rangna, watlele nadilena, hadani tambasalega, pranati sanaliyena, paingi komala, dudu amma pinavana, hadavate velena sara kusuma sina salu vasale, mini katelele nare dilena sara ki sadalade. Madhu sande kiran wala pelata kata
තවත් මේ අවසානම කෙනා ඉතින් මෙතුමාගෙන් අපි මේ Right number 9 taker, Richmond Boys. ඔයගොල්ලන්ට මාරයි මෙතන ඉඳන් dance කරන්න, enjoy කරන්න තමයි දෙන්නේ. Thank you so much අපිත් එක්ක මේ එකට සම්බන්ධ වුණාට. Now it's time for us to hand over the floor to the wonderful band Lollipop. එනවා කවුරුන් අපේ උත්සාහ දියන්න කැමති නෑ නමුත් අවංකව අපතුල් වුණාද. Thank you. बाहों को दीजिए थोड़ी फुर्सत भी मेरी जान कभी बाहों को दीजिए
आज की रात मजा हुस्न का आंखों से लीजिए आज की रात मजा हुस्न का आंखों से लीजिए वक्त बर्बाद न बिन बात की बातों में कीजिए वक्त बर्बाद न बिन बात की बातों में कीजिए आज की रात मजा
කොහෙදෝ යන්නේ මෙසේ කිව්වද? සිත ආදමැදි ආදරේ තනි මා ඉන්නේ කෙසේ ඒ විදෝ මගේ කුමාර